Hello, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමෝටම මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්න ඇති කියලා. ඉතින් අද මේ vlog එක පුරාම ඉතින් ඔන්න මම share කරන්න හදන්නේ කොහොමද අපි වෙසක් celebrate කරේ කියලා. ඉතින් එන්නකෝ බලමුකෝ අපි කොහොමද වෙසක් දවසේ spend කරේ කියලා. බ්‍රෙක්ෆාස්ට් එකයි ලන්ච් එකයි හදාගන්නවා. හැබැයි ඉතින් ගොඩක් අමාරු දෙයක් නෙමෙයි හදන්නේ. හරිම ලේසි දෙයක්. පරිප්පු කරි එකක් හදලා ඉතින් සොසේජස් තෙල් දාලා ගන්න තමයි හදන්නේ. ඉතින් අද ඉතින් වෙසක් දවසනේ ඉතින් ඒ නිසා ඔන්න මම ගොඩාක් දේවල් අද හදන්න යන්නේ නැහැ. ඉතින් අද වැඩ ගොඩාක් තියෙන නිසා ලේසි දෙකක් තමයි උදේම හදාගන්නේ. ඉතින් ඔන්න කෑම හදන ගමන්ම ඉතින් ටී එකත් හදාගත්තා. ඉතින් මම යූස් කරන්නේ මේ දවස්වල මෙන්න මේ චිකන් මීට්බෝන් සොසේජ් එක. ඒක රසයි. ඉතින් අනිත් සොසේජස් එක කම්පෙයාර් කරද්දී මේකේ ප්‍රයිස් එකත් රීසනබල්. ඉතින් මම ඉක්මනටම ඉතින් මම දාල් කරි එකයි ඉතින් මේ සොසේජ් තෙල් දාලා ඒකයි ඉක්මනටම හදාගත්තා. ඉතින් බබාටත් අන්න පුළුවන් වෙන තමයි ඩාල් කරි එක හදාන්නේ. ඉතින් ගොඩාක් මිරිස් දාන්නේ නැතුව ඉතින් කිරි හොද්දක් වගේ තමයි ඉතින් අද නම් හදන්නේ ටිකක් විතර මිරිස් දාලා. ඉතින් ඔයගොල්ලෝ මොනවද ඉතින් වෙසක් එකට කරේ? ඉතින් ඔයගොල්ලෝ වෙසක් බලන්න ගියාද? ඉතින් ගිය පාරවල වගේ නෙමෙයි. ඉතින් මේ පාර වෙසක් ගොඩාක් දවස් තිබ්බේ නෑ කියලා තමයි ඉතින් අපිට නම් තේරුනේ. ඉතින් අපි බලන්න ගියාම ගොඩාක් තැන්වල තොරන් ගලවලා තිබ්බා. ඒ කියන්නේ වෙසක් තිබ්බ දවස් දෙක තුනේ විතරයි මං හිතන්නේ ගොඩාක් තොරන් කූඩු එහෙම තිබ්බේ. හරි. ඉතින් ඔන්න මම 10ට 11ට විතර හදාගන්න හදන්නේ චොක්ලට් මිල්ක් ෂේක් එකක්. ඉතින් මම චොක්ලට් මිල්ක් ෂේක් එක හැදුවේ රිට්ස්බෙරි ඩාර්ක් චොක්ලට් දාලා. ඒකයි චොක්ලට් පවුඩර් එකක් දැම්මා. ඉතින් තවත් රසයි. ඔයාලට පුළුවන් නම් අයිස් කැට දාලා චොක්ලට් අයිස්ක්‍රීම් දාලා ඉතින් එතකොට තවත් රසයි. ඉතින් ওই විදිහට තමයි උදේවරුව ගෙවුනේ. ඉතින් දැන් අපි ලෑස්ති වෙන්නේ හවස කියන්නේ අපේ වැඩ ඔක්කොම ඉවර කරද්දි රෑ වුණා. රෑ ඉතින් පන්සල් ගිහිල්ලා පන්සල් යන ගමන් ඉතින් මම උදේ කෑම හදනකොට මම සාමාන්‍යයෙන් අහිංසක සත්තුන්ට බල්ලන්ට පූසන්ට වගේ කෑම මොනවා හරි හදලා පුළුවන් වෙලාවට බෙදනවා. ඉතින් අද පොයනේ. ඉතින් මං හිතුවා ඉතින් අදත් බල්ලන්ට එක හදලා බෙදුවොත් හොඳයි කියලා. ඉතින් ඒක තමයි මේ අපි බෙදුවේ පන්සල් ගිහිල්ලා එන ගම. ඉතින් මේ තියෙන්නේ ඉතින් ඔන්න අපේ ගෙදර වෙසක්. ඉතින් ඊට පස්සේ අපි තුන්දෙනාත් එක්ක ගියා. ඉතින් පොඩ්ඩක් වෙසක් බලන්න. ඉතින් අපි රාජගිරියවට එතකොට ගංගාරාමේ ඔය හරිය තමයි ඉතින් එදා ඩේ 1 එකේ වෙසක් බැලුවේ අපි තුන්දෙනාත් එක්ක. ඉතින් මේ ගිය දවසේ ඉතින් අපේ බබා නම් ටිකක් අසනීපෙන් හිටියේ. ඉතින් ඒ නිසා එයා කලින් නිදාගත්තා. ඉතින් එයා ටිකක් වෙසක් බලලා ඊට පස්සේ එයා නිදාගත්තා. ඉතින් මම හරවගෙන තියාගත්තේ නෑ මොකද එයාට ටිකක් අසනීපෙන් හිටපු නිසා. ඉතින් මේ බලන්නකෝ හරිම ලස්සනයි. මේ ඇවිල්ලා වෙසක් දවසට පහුවදා තමයි. ඉතින් හරිම ලස්සනට තිබ්බා. ඉතින් ওই විදිහට තමයි තිබ්බේ. ඉතින් ඊට පස්සේ අපි පොඩි ස්නැක් එකක් අරගත්තා. ඉතින් ওই විදිහට තමයි වෙසක් දවසේ පහුවදායි අපේ ඩේ එක ස්පෙන්ඩ් උනේ. ඉතින් මේ vlog එකෙන්ම මම හිතුවා ෂෙයා කරගන්න ඩේ 3 එකේ මමයි හස්බන්ඩ්ුයි එතකොට අපේ ගෙදර කට්ටියයි ගියා වෙසක් බලන්න. ඉතින් ඒ ටිකත් ඉතින් ඔන්න මම මේ vlog එකේ ඔයගලන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් මේ පාර ගියා අපි හෝමගම. එතකොට පිටිපනයි හරි තමයි කුඩු බලන්න ගියේ. ඉතින් වෙන පාරවල් වලට වඩා ඇත්තටම මේ පාර ලස්සන කුඩු ටිකක් අපිට හම්බුණා.
ඉතින් හරිම ලස්සනයි අපි ගොඩාක් එන්ජොයි කරා. ඉතින් මම මේ වගේ සමහර වීඩියෝස් මේ vlog එකේ දැම්මා ඔයගොල්ලන්ටත් බලන්න. ඉතින් හැම වීඩියෝ එකක්ම මේකේ ඉන්ක්ලූඩ් කරේ නැහැ. මොකද ඉතින් ඔයගොල්ලන්ටත් බෝරින් වෙනවනේ එහෙම වුණාම. ඉතින් ඒ නිසා මම ලස්සන වීඩියෝස් වගේක් තිබ්බා. ඉතින් ඒ ටික දැම්මා. ඉතින් ඔයගොල්ලන්ට තාස හිතෙයි කියලා. ඉතින් ඉස්සෙල්ලා බලන්නකෝ ඉතින් මේ කුඩුවල ලස්සන. ඉතින් ඒ ඔයගොල්ලෝ දැක්ක ලස්සන කුඩුව තිබ්බේ ලස්සන පන්සලක. ඉතින් ඒ පන්සලේම උඩ තියෙන මේ ශ්‍රී පාද අනුරුවක්. ඉතින් ඒක වඳින්න තමයි අපි මේ නගින්නේ ඉතින් මේ කන්දට. ඉතින් මේ බලන්නකෝ හරිම ලස්සන පන්සලක්. ඉතින් අපිත් මැප් එක දාගෙන තමයි ගියේ. ඒක ඇප් එකක් තිබ්බා. ඒ ඇප් එකෙන් ඉතින් චෙක් කරගෙන කොහෙද කුඩු තියෙන්නේ කියලා. ඒ මැප් එක දාගෙන යනකොට තමයි අපිටත් මේ ලස්සන පන්සල හම්බුනේ. මම හිතන්නේ මේක හෝමගම පැත්තේ තමයි තිබ්බේ. ඉතින් ශ්‍රී පාද අනුරුවක් තිබ්බා. කන්දක් තිබ්බා නගින්න. ඉතින් ඒ උඩ නැගලා ඉතින් හරිම ලස්සනයි. ඉතින් අපිට වැඳලා ඉතින් එහෙම ආවා. ඔයගලන්ට පේනවා ඇතිනේ මේ පන්සලේ ලස්සන. ඉතින් ඒ පන්සලේ ශ්‍රී පාද අනුරුවයි කූඩුවයි ඉතින් මේ වගේ ලස්සන නිර්මාණ වගේකුත් තිබ්බා. ඉතින් ඔය විදිහට තමයි ඉතින් day 3 එකේත් අපි ස්පෙන්ඩ් කරේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් තාත් ලස්සන වීඩියෝ එකක් කරන් ඔයගොල්ලෝ හම්බ වෙන්න එනකන් සතුටින් පදසමින් ඉන්න.